Hi everyone! Welcome back to Smart Business YouTube channel. ඔයා business එකක් කරන කෙනෙක්. එහෙමත් නැත්නම් business එකක් කරන්න ඉන්න කෙනෙක්. ඔයා කරන business එකට website එකක් තියෙනවා. එහෙනම් අද වීඩියෝ එක ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඔයාගේ business එකට website එකක් නැත්නම් ඔයාගේ website එකක් හදන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් ඇයි business එකකට website එකක් ඕනේ? කොහොමද website එකක් හදාගන්නේ? මොනවාද website එකක් හදද්දී තියෙන website design principles? කියන මෙන්න මේ කාරණා පිළිබඳව දැනුවත් වෙන්න පහළ description box එකේ දාලා තියෙන link එක click කරලා ගිහලා අපේ කලින් videos ටික බලලා ඉන්න. ඉතින් මම අද කතා කරන්නේ content marketing for websites. මොකද්ද මේ content marketing කියලා කියන්නේ? content marketing කියලා කියන්නේ ඔයාගේ website එකේ audience එක grow කරගන්න, ඔයාගේ search engine ranks improve කරගන්න සහ ඔයාගේ website visitors ලගේ trust එක build කරන්න use කරන ගොඩක් powerful tool එකක්. ඔයා e-commerce website එකක්, blog එකක් හෝ business site එකක් කරන කෙනෙක් නම් content marketing කියන්නේ ඒකේ වැදගත්ම කාරණා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලමු ඇයි content marketing මෙච්චර ඔයාගේ website එකට වැදගත් සහ කොහොමද අපි ඔයාගේ website එකට strategies use කරන්නේ කියලා. content marketing කියලා කියන්නේ ඔයාගේ business එකට clearly defined audience එකක් attract කරගෙන ඒ audience එක දිගටම ඔයාලත් එක්ක engage කරගෙන valuable relevant content create කරලා ඒ content share කරන process එක. මේකෙදි goal එක වෙන්නේ product purchase කරන එක, service එකට sign up වෙන එක සහ content එක share කරන එක වගේ profitable customer actions ඔයාගේ audience එක drive කරන එක. උදාහරණයක් විදිහට ඔයා හිතන්න blogs, videos, infographics, e-books සහ social media post ගැන. මෙන්න මේ කියන හැම එකක්ම ඔයාගේ content marketing tool kit එකට අදාළ වෙන tools. හැබැයි ඒක key එක වෙන්නේ ඔයාගේ audience එකට තියෙන problems වලට valuable solutions provide කරන එක. ඔයාගේ content එක user ට helpful වුණොත් එයාලා අනිවාර්යෙන්ම ආයෙත් සැරයක් ඔයාගේ content එක බලන්න එනවා. ඒ වගේම තමයි එයාලා ඔයාගේ brand එක trust කරන්න පටන් ගන්න. දැන් අපි බලමු websites වලට ඇයි content marketing මෙච්චර වැදගත් වෙන්නේ කියලා. ඒකට බලපාන ප්‍රධාන හේතු තුනක් තියෙනවා. පළවෙනි එක boost website traffic. දෙවෙනි කාරණාව build trust and authority. තුන්වෙනි කාරණාව engage your audience. boost website traffic. search engines familiar වෙන්නේ ගොඩක් වෙලාවට fresh high quality contents වලට. මේකෙන් වෙන්නේ ඔයාගේ website එක search results වල higher rank එකකට එන එක සහ ඔයාගේ website එකේ customer base එක වැඩි වෙන එක. build trust and authority. ඔයාගේ content එක audience එකේ ප්‍රශ්න වලට answer කරලා එයාලගේ ප්‍රශ්න වලට solutions දෙනවා නම් visitor ඔයාව දකින්නේ ඔයා ඒ field එකේ expert කෙනෙක් විදියට. උදාහරණයක් විදියට fitness website එකක් ගන්නකො. fitness website එකක share කරන්නේ workout tips. එතකොට ඒ වෙබ්සයිට් එකට අදාළව ඔයා දෙන කන්ටෙන්ට් එකෙන් යූසර්ට හොඳ රිසල්ට් එකක් තියෙනවා නම් යූසර් ඔයාව ට්‍රස්ට් කරන්න පටන් ගන්නවා. engage your audience. videos, quizzes, blog post වගේ කන්ටෙන්ට් නිසා විසිටර් ඔයාගේ සයිට් එකත් එක්ක engage කරලා තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ නිසා විසිටර් ඔයාගේ වෙබ්සයිට් එක ඇතුලේ ගොඩක් වෙලා රැඳෙනවා. එහෙම ගොඩක් වෙලා. එහෙමත් නැත්නම් නිතර ඒ යූසර් ඔයාත් එක්ක engage වෙලා ඉන්නවා කියලා කියන්නේ ඒ විසිටර් ඔටෝම ඔයාගේ කස්ටමර් කෙනෙක් බවට පත් වෙනවා. දැන් අපි කතා කරමු වෙබ්සයිට් එකක තියෙන පුළුවන් content types මොනවද කියලා. content marketing වලදී එකම content එක හැමතැනටම හරියන්නේ නැහැ. එක වෙබ්සයිට්ස් වලට හරියන්නේ එක type එකේ contents. blog post ගැන කතා කරනකොට blog post ideal වෙන්නේ tips share කරන්න, guidance ගැන දැනුවත් කරන්න, හෝ මිනිස්සුන්ට මොකක් හරි update එකක් දෙන්න වගේ දේවල් වලට. videos ගැන කතා කරද්දී video content එක user එක ගොඩක් engage වෙනවා. tutorials, product demos, or storytelling videos වගේ video content වලින් ඔයාට ඔයාගේ audience එකේ attention එක capture කරලා තියාගන්න පුළුවන්. infographics use කරන එකෙන් ඔයාට ඔයාගේ complex data ටික උනත් ගොඩක් clear විදිහට visually represent කරන්න පුළුවන්. මොකද infographics වලදී videos, text, images කියන මෙන්න මේ ඔක්කොම කාරණා එකතු වෙලා අපිට ඕන කරන information එක clearly represent කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා benefits of SEO ගැන infographic කරනවා නම් ඒකෙදි search bar එකේ image එකක්, website traffic එක ඉංග්‍රීසි වල පෙන්නන එකේ bar graph එකක් සහ ඒ දේවල් වලට අදාළ key points වල brief text explanation එකක් තියෙන්න ඕනේ. e-books එහෙමත් නැත්නම් white papers, depth content වලට මෙන්න මේ කියන e-books perfectly match වෙනවා. marketing website එක leads එකතු කරගන්න offer එකට ගන්න ඕනේ free download කරගන්න පුළුවන් complete guide to social media marketing වගේ e-book එකක්. එතකොට ඔයා social media content share කරන කෙනෙක් නම් shorts, shareable post, memes or stories create කරන එකෙන් Instagram, Twitter වගේ audience එකක් එක්ක ලොකු connection එකක් හදාගන්න ඒක ඔයාට ලොකු help එකක් වෙනවා. දැන් අපි බලමු කොහොමද අපි content marketing strategies create කරගන්නේ කියලා. ඒකෙදි ඔයාලා මෙන්න මේ කියන steps follow කරන්න. පළවෙනියටම ඔයාගේ audience එක identify කරගන්න ඕනේ. ඔයා තේරුම් ගන්න ඕනේ කාටද content create කරන්න කියලා සහ මොනවද එයාලගේ ප්‍රශ්න, මොනවද එයා interest කියන දේ ගැන. දෙවෙනි කාරණාව තමයි ඔයා clearly identify කරගන්න ඕනේ ඔයා achieve කරන්න ඕනේ goal එක මොකක්ද කියන එක.
ඔයා මොකක් හරි ඇක්ටිවිටි එකක් පටන් ගන්න කලින් විශේෂයෙන්ම ඔයාගේ වෙබ්සයිට් එකට හෝ මාකටිං එෆර්ට්ස් වලට ඔයා ක්ලියර්ලි අයිඩෙන්ටිෆයි කරගන්න ඔයාට ඇචීව් කරගන්න ඕනේ ගෝල්ස් මොනවද කියන එක. ඒ කියන්නේ ඔයාට ඕන ඔයාගේ වෙබ්සයිට් එකට ලොකු ට්‍රැෆික් එකක් ගන්න නම් ඔයා එන්ගේජින් කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න ඕනේ වගේම ඔයාගේ වෙබ්සයිට් එකේ SEO එක ඉම්ප්‍රූව් කරගන්න ඕනේ. එහෙමත් නැත්නම් ඔයා හොඳ මාකටිං කැම්පේන් එකක් කරන්න ඕනේ. ඔයාට ඕනේ සේල්ස් වැඩි කරගන්න නම් ඔයා ෆෝකස් කරන්න ඕනේ ඔයාගේ ප්‍රොඩක්ට් පේජස් ඔප්ටිමයිස් කරගන්න, ඩිස්කවුන්ට්ස් ඔෆර් කරන්න හෝ පර්චේසස් එන්කරේජ් කරගන්න අදාළ ඇට්‍රැක්ටිව් කෝල් ටු ඇක්ෂන්ස් ක්‍රියේට් කරන එක. ඒ වගේම තමයි ඔයාට ඕනේ ලීඩ්ස් නම් ඔයා ලිස්ට් අවුට් කරගන්න ඕනේ ඔයාගේ පොටෙන්ෂල් කස්ටමර්ස්ලා කවුද කියන එක. එතනදී ඔයා ෆෝම්ස් ක්‍රියේට් කරන්න ඕනේ, e-books වගේ ෆ්‍රී රිසෝසස් ඔෆර් කරන්න ඕනේ සහ ලීඩ් ජෙනරේෂන් කැම්පේන්ස් රන් කරන්න ඕනේ. තුන්වෙනි කාරණාව කන්ටෙන්ට් ටයිප් එක තෝරගන්න එක. ඔයා පික් කරගන්න ඕනේ ඔයාගේ ඔඩියන්ස් එකට ගැලපෙන කන්ටෙන්ට් ෆෝමැට් එකක්. ඔයා බලන්න ඕනේ ඔයාගේ ඔඩියන්ස් එක වැඩිපුර කැමති වීඩියෝස් බලන්නද එහෙමත් නැත්නම් බ්ලොග් පෝස්ට් කියවන්නද වගේ දේවල්. එහෙම බලලා ඔයාගේ ඔඩියන්ස් එකේ ඉන්ට්‍රස්ට් එක අනුව තමයි ඔයා කන්ටෙන්ට් එක ක්‍රියේට් කරන්න ඕනේ. කන්ටෙන්ට් ටයිප් එක සිලෙක්ට් කරගන්න ඕනේ. හතරවෙනි කාරණාව කන්ටෙන්ට් කැලෙන්ඩර් එකක් ප්ලෑන් කරන එක. ඒ කියන්නේ ඔයා ස්කෙජියුල් කරගන්න ඕනේ කවද්ද කීයටද කොහෙද ඔයාගේ කන්ටෙන්ට් එක පබ්ලිෂ් කරන්න කියලා. පස්වෙනි කාරණාව තමයි ඔයාගේ කන්ටෙන්ට් එක ප්‍රොමෝට් කරන එක. ඒ කියන්නේ ඔයාගේ කන්ටෙන්ට් එක සෝෂල් මීඩියා හරහා එහෙමත් නැත්නම් ඊමේල් නිවුස්ලෙටර්ස් හරහා ඕ ඉන්ෆ්ලුවෙන්ස්ලා එක කොලැබොරේට් වෙලා වයිඩර් ඔඩියන්ස් එකක් රීච් කරගන්න පුළුවන්. අන්තිම කාරණාව ඔයාගේ රිසල්ට්ස් ඇනලයිස් කරන එක. Google Analytics වගේ ටූල් එකක් යූස් කරලා ඔයාට පුළුවන් ඔයාගේ මොන කන්ටෙන්ට් හොඳටම පර්ෆෝම් කරන්න කියලා ට්‍රැක් කරන්න සහ ඔයාගේ ස්ට්‍රැටජි එක රිෆයින් කරන්නත් පුළුවන්. දැන් අපි බලමු ඉෆෙක්ටිව් විදිහට කන්ටෙන්ට් මාකටිං කරන්න පුළුවන් ටිප්ස් මොනවද කියලා. පළවෙනි එක focus on the quality over the quantity. ඒ කියන්නේ අපි low quality blog post 10ක් 15ක් හදනවට වඩා high value blog post එකක් දෙකක් හදන එකෙන් අපිට ලැබෙන value එක වැඩි. දෙවෙනි කාරණාව use keywords strategically. ඔයාගේ audience එක search කරන්නේ මොනවා ගැනද කියලා ආ research එකක් කරන්න ඕනේ සහ ඒ keywords natural විදිහට ඔයාගේ website එකේ content එකට add කරගන්න ඕනේ. තුන්වෙනි කාරණාව call to actions add කරන එක. හැම වෙලාවෙදිම ඔයාගේ user කියන්න ඔයාගේ website එක navigate කරද්දී ඊළඟට මොකක්ද යාට කරන්න තියෙන්නේ කියලා. subscribe කරන්නද, share කරන්නද, shop now කරන්නද මොකක්ද user ට ඊළඟට කරන්න තියෙන්නේ කියන එක අපි user ට තේරෙන විදිහට convey කරන්න ඕනේ. හතරවෙනි කාරණාව තමයි repurpose content. ඒ කියන්නේ ඔයා ක්‍රියේට් කරලා තියෙන බ්ලොග් පෝස්ට් වලට අදාළව වීඩියෝ එකක් කරනවා. එහෙම නැත්නම් සෝෂල් මීඩියා through ඒවා ඩිෆරන්ට් ඔඩියන්ස් වලට ෂෙයා කරන එක. ඒකෙන් ඔයාගේ කන්ටෙන්ට් එක සෑහෙන්න මාකට් කරන්න පුළුවන්. අන්තිම කාරණාව තමයි stay up to date. හැම මොහොතකම හැම තත්පරයකම ලෝකෙ වෙනස් වෙනවා. ඉතින් ඒකත් එක්ක හැම දෙයක්ම වෙනස් වෙනවා. ඉතින් කන්ටෙන්ට් ට්‍රෙන්ඩ් එකත් අන්න ඒ වගේ. කන්ටෙන්ට් ට්‍රෙන්ඩ්ස් ඩේලි අප්ඩේට් වෙනවා. ඉතින් එතකොට ඔයා ඉන්ඩස්ට්‍රි එක ගැන හොඳ අවබෝධයකින් අවධානයකින් ඉන්න ඕනේ. ඉතින් මෙන්න මේ කියව ටිප්ස් යූස් කරලා ඔයාට පුළුවන් ඔයාගේ කන්ටෙන්ට් එක ඉෆෙක්ටිව් විදිහට මාකට් කරන්න. ඉතින් ඔයත් පොඩියට පටන් ගන්න. කන්සිස්ටන්සි එක තියාගන්න. කියන්නේ ඔයා හැම වෙලාවෙම same pattern එකට same style එකට same standard එකට ඉන්න. සහ හැම වෙලාවෙම ඔයාගේ audience එකට value එකක් deliver කරන එක ගැන focus කරන්න. ඉතින් ඔයා හිතනවා නම් අද වීඩියෝ එක ඔයාලට වටිනවා කියලා මේ වගේ තවත් වටිනා වීඩියෝ අරන් එනකන් දිගටම ස්මාර්ට් බිස්නස් අපිත් එක්ක රැඳිලා ඉන්න. අපිව subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. bye